අයබෝවන් ඔබට මතක ඇති අපි දාම සහ සංකීර්ණ දාමයන් කීපයක් අපි නම් කළා. අද අපි ගනිමු චක්‍රීය ඇලිපැටික සංයෝගයන් cyclic alipatics කියන ඒවා නම් කරන ආකාරය බලමු. මේකට අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ සංයෝගයක් butyl cyclo pentane. දැන් මේක බැලුව ගමන් ඔයගොල්ලන්ට තේරෙනවා pentane කියලා කියන්නේ කාබන් 5ක් අඩංගු නේද? AN කියලා කියන්නේ ANE කියන එකෙන් තේරුම ඒකේ කියන්නේ සිග්මා බන්ධන එහෙම නැත්නම් මේ තනි බන්ධන අඩංගු සංයෝගයක් කියන එකයි. මේ දම් පාටින් ලිව්වේ. හොඳද? ඊළඟට pent කියලා කිව්වේ කාබන් 5යි. හරිනේ? ඊළඟට මේ අපිට මේ අලුත් මේ දේ තමයි මෙන්න මේ cyclo කොටස නේද? cyclo කියලා කියන්නේ මේ චක්‍රීය සංයෝගයන්. එතකොට මේ cyclo කොටස එන්නේ ඇත්තටම මේ ඇලිපැටික සංයෝග. මේවා මේ ඇරෝමැටික නොවේ. ඒක මතක තියාගන්න. ඇරෝමැටික වලට නාමයන් වෙනස් වෙනවා. හොඳද? ඊළඟට බියුටිල් කියලා කියන්නේ මේකේ නැවතත් මේ ආදේශිත කාණ්ඩයක්. හොඳද? දැන් මේක අපි අඳින්නේ කොහොමද? මේක අඳින්න පුළුවන් මෙන්න මේ ආකාරයට. අපිට කරන්න තියෙන්නේ පැති පහක් තියෙන මේ විදිහට මේ ව්‍යුහයක් අඳ ගන්න. හොඳද? එතකොට මේ විදිහට ව්‍යුහයක් ඇඳලා ඊට පස්සේ මේකේ අපි මේ ආදේශිත කාණ්ඩය මොකද්ද ඒක දාගන්න පුළුවන්. දැන් මේක අංකණය කරන්න ඕන 1 2 3 4 5 කියලා. අංකණය කරන එක අපිට ඕනෑම අවස්ථාවක කරත හැකියි අතරම. එතකොට මේ butyl නැත්නම් කාබන් 4ක් අඩංගු කොටස තමයි අපේ ආදේශිතය. එතකොට මේ ආදේශිතය අපි ලකුණු කරගන්න ඕන 4ක් කාබන් තියෙනවා කියන එක butyl අපි ගේමු. මේකේ නම් ඕනෑම තැනකට දැන් අපි ඇඳ හැකියි. මොකද අපි නම් අංකණය කරලා නැහැ. එහෙමනම් මේක අපි අඳගමු මෙන්න මෙතෙන්ට. එතකොට මේක අඳින්න පුළුවන්. අපි සරලව හිතන්න මෙන්න මේ butyl කොටස කියලා කියන්නේ කාබන් 4 දාමයක්. නේද? එතකොට කාබන් 4 දාමය මෙහෙම ඇඳලා මෙන්න මෙතනින් මේ වගේ තැනකින් සම්බන්ධ කරගන්න. දැන් අපිට තියෙනවා butyl කොටස සම්පූර්ණයි. ළඟට cyclopentane එක තියෙනවා. එහෙමනම් මේක තමයි සංයෝගය. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේකේ අනිත් වැදගත්කම තමයි මතක තියාගන්න මේ සමාන පාද සමාන කෝණ ඇතුව මේ වගේ සයික්ලික් කොටස අඳින්න මෙපමණද අපිට අඳින්න පුළුවන් නෑ මීට වැඩි අඳින්න පුළුවන්. දැන් බලන්න මෙන්න මේක. එතකොට මේකේ cyclopentane කොටස අපි අඳගත්තා. ඊළඟට අපිට මේ දාමය කාබන් 4 දාමය අපිට සම්බන්ධ කරන්න පුළුවන් වෙනත් තැනකින් නේද? එතකොට මේ වගේ එකක් අඳින්න පුළුවන් උපරිම ව්‍යුහයන් දෙක තමයි මේ දෙක. මෙතනින් එහාට ව්‍යුහයන් දෙකක් අඳින්න බෑ. සාමාන්‍ය butyl එහෙම නැත්නම් කාබන් 4 සාමාන්‍ය දාමයක් සඳහා. මොකද අපි ඕගොල්ලෝ තව පහළට ගිහිල්ලා තුන්වෙනි කාබන් එකට දැම්මොත් ඒක නැවතත් මේකමයි. නේද? හොඳයි මේක සංකීර්ණ කරගන්න නැතුවම අපි මේ විදිහට ව්‍යුහ දෙකක් ඇඳ හැකියි. හොඳද? මේ දාමය මේ ශාඛා දාමය මෙන්න මේ ආකාරයට ශාඛා දාමය තමයි වෙනස. එතකොට මේ නිසා මේ දෙක මේ ව්‍යුහයන් දෙක සම්පූර්ණයෙන්ම වෙනස් සංයෝග දෙකක් වෙනවා. එහෙමනම් මේවට නාම දෙකකුත් තිබිය යුතුයි. නේද? අපි බලමු මේ නාම දෙක කරන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි දන්නවා අපි නාමකරණයේදී කාබනික රසායන නාමකරණයේදී සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන කොමන් පොදු නම් නේද? අදටත් අපි නම් භාවිතා කරනවා මේ පොදු නම් දැනගෙන ඉන්නත් වෙනවා. ඒ වගේම අපි නම් කරනවා මේ systematic IUPAC නාමකරණය. හොඳද? අපි IUPAC නාමකරණය අද මේක මේ වීඩියෝ ඉවර කරන්න ඉස්සෙල්ලා අපි කතා කරමු. අපි මුලින්දී systematic නාමය අමතක කරලා අපි common නාමයන් නම් කරන ආකාරය බලමු. දැන් මේකදී අපි දන්නවා මේ cyclopentane කියන කොටස ඇත්තටම නාමයන් දෙකටම පොදුයි. ඒ නිසා cyclopentane වලට ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපි බලමු මේ ශාඛා දාමය එහෙම නැත්නම් ආදේශිත කාණ්ඩේ නම් කරන ආකාරය. ඒ වගේම මතක තියාගන්න මේ cyclopentane කියලා මම උදාහරණයක් ගත්තට තව තියෙනවා සරලම එක cyclopropane තියෙනවා. ඊළඟට cyclobutane තියෙනවා ඊළඟට cyclopentane තියෙනවා ඊළඟට cyclohexane මේවා තමයි සාමාන්‍යයෙන් මේ පොදු cyclo සංයෝගයන්. අපි අද cyclopentane එකයි ගත්තේ. එතකොට මේක අපිට නම් කරන්න පුළුවන් butyl cyclopentane මේක තමයි පොදු නාමය. දැන් අපි බලමු මේක වෙනස් කරගන්නේ කොහොමද පළවෙනි ව්‍යුහයෙන් දෙවෙනි ව්‍යුහය. දැන් දෙවෙනි ව්‍යුහයේ තියෙන එක අපි දන්නවා මේක secondary කාබන් එකක් නේද? මොකද කාබන් එක සම්බන්ධ වෙලා තිනවා ඒ බැඳුණු කාබන් එක සම්බන්ධ වෙලා තිනවා තවත් කාබන් දෙකකට. ඒ නිසා මේක secondary butyl වෙනවා. ඒ වගේම ඔක කැටි කරලා S butyl කියලා කියනවා. එහෙනම් මේක S butyl cyclopentane.
මේ පහළ තියෙන ව්‍යුහය ගැනයි මම කියන්නේ. හොඳද? දැන් අපි බලමු තවත් ටිකක් වෙනස් ආකාරයේ දාමයක්. මේ මොකද දැන් මතක් කළා මේ ආදේශිත කාණ්ඩය මේ ආකාරයේ සරල දාමයක් නොවි මේක ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. අපි මීට ඉහත වීඩියෝ එකදී අපි දැක්කා මේක අපිට වෙනස් කරන්න පුළුවන් මේ ආදේශිත කාණ්ඩය මෙන්න මේ කාබන් 4 අපිට අඳින්න පුළුවන් වෙනත් ක්‍රමයකට නේද? මේක අපි අඳිමු බලන්න ISO ආකාරයට. හොඳද? ISO ආකාරයට අඳින්න අපිට කරන්න පුළුවන් පහසුවෙන්ම y අකුරක් දානවනේ නේද? මතකනේ? එතකොට ඒකෙදි ISO කියලා කියන්නේ ඒක මේ බෙදිලා තියෙනවා මේ වෙනත් තැනකදී. හොඳද? එතකොට කාබන් එක බැඳෙන ස්ථානයේ හැර වෙනත් තැනකදී මේක y ආකාරයට බෙදලා තියෙනවා. ඔයගලන්ට මතක ඇති අපි කතා කළා ISO propyl, isobutyl යනාදි වශයෙන්. isopentyl යනාදි වශයෙන්. හොඳද? එතකොට මේ හැම එකෙම මතක තියාගන්න මේ y වගේ බෙදලා තියෙනවා කියන එක. එතකොට මේ secondary butyl එක ඉස්සරලා එක මේක එතකොට එහෙමනම් වෙනවා isobutyl. බලන්න. එහෙනම් ඇත්තටම මේක පළවෙනි එක normal butyl වුණා, දෙවෙනි එක secondary butyl වුණා, sec butyl වුණා, තුන්වෙනි එක isobutyl වුණා. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා තවත් එකක් තියෙනව නේද කියලා. නේද? ඔව් තව එකක් තියෙනවා අපිට මතක ඇති මේ tertiary ආකාරයට තියෙන එක. නේද? කාබන් එක තියෙනවා මෙන්න මේ ආකාරයට කාබන් ඔක්කොම එක කාබන් එකකට ඇඳලා මේ butyl කාණ්ඩය අපිට අඳින්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේකට කියන්නේ මෙන්න මේ කොටසට කියන්නේ tertiary butyl කියලා. හොඳද? tertiary කියලා කියන්නේ මේ කාබන් චතුර්ථ කාබන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේ ආදේශිතය දිහා බැලුවොත් මැද තියෙන කාබන් එක සයික්ලෝපෙන්ටේන් එකට සම්බන්ධ වෙන කාබන් එකට කාබන් 4ක්ම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එවන් අවස්ථාවල අපි කියන්නේ මේක tertiary carbon කියලා. එහෙමනම් මේක අපි tertiary butyl එහෙම නැත්නම් කෙටි කරනවා අපි T butyl කියලා කෙටි කරන්න පුළුවන් නම. හරිද? එහෙනම් අපි 4ක් ඉගෙන ගත්තා. මේ උඩ මේක එතකොට එහෙමනම් මේක butyl. දැන් බලන්න අපි පටන් ගත්තා මෙතන butyl දාමයෙන් ඊළඟට අපි ගියා secondary butyl ශාඛාව සඳහා ඊළඟට අපි ගියා isobutyl සඳහා ඊළඟට අපි තවත් වැඩි කළා තාම සංකීර්ණ tertiary butyl T butyl සඳහා නේද? එතකොට මේ වගේ නම් ටික අපි පැහැදිලිව අරගෙන ඊළඟට අපි බලමු මේ systematic එහෙම නැත්නම් IUPAC නාමකරණය කරන්නේ කොහොමද කියලා. නේද? මුලින්ම අපි ගනිමු මෙන්න මේ ටිකේ මේ අපි සංසන්දනය කරපු 4 සඳහා මේ දාමයේ පමණක්නේ අපි වෙනස් කරේ අංශ දාමයේ ශාඛා දාමයේ ඒක විතරක් හරියට පැහැදිලිව ලියාගෙන ඊට පස්සුව අපි ගනිමු අනික් සිස්ටමැටික් නාමය කොහොමද කියලා. හොඳද? ප්‍රශ්නයක් වෙන්නේ. අපි සිස්ටමැටික් නාමකරණය පසුව කරගමු. අපි මේ පොදු නාමයන් ඉවර කළා ඉමු. හොඳද? පොදු නාමයන් නැවත ලියලා මේක පැහැදිලිව මේ ව්‍යුහ 4 සඳහා අදාළ පොදු නාමයන්. එතකොට මේක butyl cyclopentane නේද? මේකයි සරලම සංයෝගය. ඊළඟ එක S butyl එහෙම නැත්නම් secondary butyl cyclopentane. හරිනේ? ඊළඟට මේක එහෙමනම් isobutyl cyclopentane. දැන් මේ ඔක්කොම එකට ලියන්නේ. හොඳද? නම වෙනස් කරන්නේ නැහැ. iso වෙන් කරලා butyl වෙන් කරලා අනාදි වශයෙන් ලියන්නේ. තනි නාමයක් එක දිගට ලියන්න. ටිකක් අමාරුයි කියවන්න ගියාම. නමුත් එහෙම තමයි ලියන්නේ. දැන් මේක tertiary butyl cyclopentane. ඔක්කොම තනි නමක් විදිහට කැපිටල් අකුරු ඕනේ නැහැ. ඊටාම සරලව මේ ආකාරයට ලියන්න. දැන් අපිට යන්න පුළුවන් මේ ටික නම් කරලා ඉවරයි පොදු ආකාරය කොහොමද කරන්න කියලා. දැන් අපිට යන්න පුළුවන් මේ IUPAC නාමකරණය. මොකද මේක තමයි මේ නිර්දේශිත ක්‍රමය නම් කරන්න. මොකද මේකෙන් අපිට පුළුවන් වෙන්න ඕන ව්‍යුහය දුන්නොත් නම ලියා ගන්න, නම දුන්නොත් ව්‍යුහය ලියා ගන්න. නේද? එතකොට ඒ ආකාරයට අපිට දෙපැත්තට යන්න පුළුවන් වෙන්න ඕනේ vice versa. එහෙම නැත්නම් මේක systematic ක්‍රමයක් වෙන්නේ නැහැ නේද? කාටවත් වැරද්දක් නොකර කරගන්න නැතුව නම් ලියන හැටි. එතකොට මේකදී අපි සලකන්නේ මෙන්න මේක ගන්න ඉස්සෙල්ලාම මේකදී අපි බලන්නේ cyclo systematic ක්‍රමයේදී cyclo සංයෝගයට සම්බන්ධ වෙච්ච කාබන් වලට එක දීලා මේ ආකාරයට දිගම කාබන් දාමය හොයාගන්න. හිතන්න මේක හරියට අලුතෙන් සාමාන්‍ය දාමයක් නම් කරන ආකාරයට. එහෙමනම් මේක propyl කාබන් 3යිනේ තියෙන්නේ. එහෙමනම් මේක propane. නමුත් මේක ආදේශිතයක් නිසා අපි මේක propyl කියලා ලියන්නේ.
ඒතර මේ ප්‍රොපිල් වල පළවෙනි කාබන් එකට සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මෙතන තවත් මෙතිල් කාණ්ඩයක්. නේද? එhmenan ඒක එක මෙතිල් වෙන්න ඕන. එක මෙතිල්. ඒතර එක මෙතිල් ප්‍රොපිල් තමයි දැනට මේ අපේ ආදේශිත ශාඛා කාණ්ඩයේ නම. හරිද? එතකොට මේ කොළ පාටින් අපි ඇඳගත්තේ මෙන්න මේ කොටස. මේ කොටස මේ ආකාරයට නම ලියා ගන්න. නමුත් මේක අපි ඇත්තටම නම ලියනකොට අපි මේක වරහන් කරන්න මේ ආකාරයට. හරිද? මේ ආකාරයට වරහන් කළා දැන් අපි ආදේශිත කාණ්ඩේ නම් කරලා අවසానයි. එහෙනම් ඉතිරි ටික ඇත්තටම සයික්ලෝපෙන්ටේන්. මේක මේ පොදු ක්‍රමයේදීවත් IUPAC නාමයේදී වෙනස් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් එක මෙතිල් ප්‍රොපිල් සයික්ලෝපෙන්ටේන් තමයි නම. එකම වෙනස අපි වරහණක් දාන්න ආදේශිතේ සඳහා ඒ වගේම ආදේශිතේ සඳහා සාමාන්‍ය ක්‍රමයට මේ සාමාන්‍යයෙන් IUPAC ක්‍රමයට නම ලියන්න. එතකොට මේ ෂෝට් කට් නෑ අර ටර්ෂරි බියුටිල් අයිසෝබියුටිල් යන ආදී වශයෙන්. හරිද? එතකොට මේ නම තමයි මේ සංයෝගය සඳහා IUPAC නාමය. දැන් අපි පනිමු අනිත් එකට. මේක කොහොමද නම් කරන්නේ? අඳුනගන්න දිගම කාබන් දාමය ආදේශිතේ මේක නැවතත් ප්‍රොපේන් ඒක අපි ප්‍රොපිල් කියලා ලියන්නේ. එතකොට ඒකේ නම් හොයාගන්න ඒකේ ආදේශය ඒකට ආදේශිතයක් තියෙනවා. දෙවෙනි ස්ථානයේ මෙතිල් දෙක මෙතිල්. හරිද? දෙක මෙතිල්. එතකොට දෙක මෙතිල් ප්‍රොපිල් තමයි මේ අපේ ආදේශිත කාණ්ඩ. මේක වරහන් කරගන්න. මේක වරහන් කළා ඊළඟට ප්‍රධාන නම එන්නේ සයික්ලෝපෙන්ටේන්. හරිද? එපමණයි. එතකොට මේකෙන් අපි පෙන්නවා පළවෙනි ඉස්සෙල්ලා අඳපු එක මෙතිල් ප්‍රොපිල් සයික්ලෝපෙන්ටේන් වලට වැඩිය දෙක මෙතිල් සයික්ලෝප්‍රොපිල් සයික්ලෝපෙන්ටේන් වෙනස් බව. හොඳද? දැන් අපි ගනිමු මෙන්න මේ ඊළඟ එක මේකෙදි බලන්න කාබන් දිගම කාබන් දාමයේ ආදේශිතයේ කාබන් දෙකයි තියෙන්නේ. එහෙනම් ඒක එතේන්. එතකොට ආදේශිතයක් නිසා මේක එතිල් වෙනවා. හරිද? එතිල් එක ලියලා දැන් බලා ගන්න මේකේ මෙන්න මේ පළවෙනි කාබන් එකට අදාළ මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ වගේම මේක කාබන් එකයි වෙන්නේ. එක කාබන් මතයි තියෙන්නේ. දම් පාටින් තියෙන එකේ එක කාබන් එක මත තියෙන්නේ. එක දෙක නේද? එතකොට එහෙනම් එක පළවෙනි කාබන් මත තියෙන මෙතිල් කාණ්ඩ දෙක අපිට ලියන්න පුළුවන් එක මෙතිල් කියලා. අපි එහෙම ලියන්නේ නැහැ. අපි ලියන්නේ එක මතකනේ ඩයිමෙතිල්. මොකද නම කෙටිවට ලියා ගන්න පුළුවන් පැහැදිලිව තියා ගන්න පුළුවන් ඩයි කියන අදහසේ තේරුම මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ කාණ්ඩ දෙක කොහෙද තියෙන්නේ? එක කියන ස්ථානේ. එක ඩයිමෙතිල් එතිල්. දැන් මේක වරහන් කරන්න. දැන් මේක වරහන් කරපුවාම අපි පැහැදිලිව වෙනස් කරනවා ආදේශිත කාණ්ඩය ආදේශිත දාමය මෙන්න මේ ආකාරයට. දාමයකුත් නෙමෙයි මේක නේද? මේ ආකාරයට. එතකොට ඩයි කියන එකෙන් අපි කිව්වේ මෙතිල් දෙකක් තියෙනවා පළවෙනි කාබන් එක මත. දැන් සයික්ලෝපෙන්ටේන්. හරිනේ. මේ ආකාරයට ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ සයික්ලික් සංයෝග නම් කරන්න IUPAC ක්‍රමයට. හොඳද? මතක තියාගන්න සයික්ලෝප්‍රොපේන්, සයික්ලෝබියුටේන්, සයික්ලෝපෙන්ටේන්, සයික්ලෝහෙක්සේන් යන ආදී වශයෙන් වෙන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි.